ආරක්ෂාපති හැටියට මම වැඩ කරා. ඒ කාලේ LTT ආයුධ නැව් දෙකක් විනාශ කිරීමට මම කටයුතු කරා. ඒ කාලේ මාර්තු මාසේ 14 වෙනිදා සහ ජූනි මාසේ 10 වෙනිදා 2003. මොකද ඒ එන පිළිබඳව අපිට විස්තර ලැබුණා යුද හමුදාවේ මිලිටරි ඉන්ටෙලිජන්ස් ඩිරෙක්ටර් හිටිය ජෙනරල් කපිල හෙන්ද විතාරණ එතුමා ඍජුව මාත් එක්ක නිතරම ඒ තොරතුරු පිළිබඳව මට දැන්නුවා. ඉතින් අපිට නාවික හමුදාවට තිබුණා අවකාශය ඒවා විනාශ කරන්න නැත්නම් අපි කියන rules of engagement කියලා. ඒවා අපිට පැහැදිලිව තිබුණා. ඉතින් ඒවා ක්‍රියාත්මක කරා. එකකින් අපිට පුළුවන් වුණා දෙකක්. ඒ වෙලාවේ තිරුකුණාමල ප්‍රදේශයේ නෙලා කිලෝමීටර් 150ක් පමණ ඈතින් 175ක් විතර දුරින් අපිට දෙකක් විනාශ කරන්න පුළුවන් වුණා. එතමුන් ඒ සිද්ධිය සමග ඔබතුමාට ඍජුවම චෝදනා කරා ඔබතුමා යුදවාදියෙක්. සටන් විරාම ගිවිසුමක් කරා සාමයට අඩිතාලම දාලා තිබෙන වෙලාවේදී ඔබතුමා ඒ විනාශ කරන්නට හදන පුද්ගලෙක් හැටියට ඔබතුමාට මතක ඇති කෙලින්ම ඇතැම් උදවිය ඍජුවම චෝදනා කරා. වසන්ත කරන්නාගොඩ කියන්නේ යුදවාදියෙක් එහෙම නැත්නම් ජාතිවාදියෙක් හැටියට හඳුන්වපු දේවල් අපි දැක්කා. ඇතැම් මාධ්‍ය වලින් අපි දැක්කා. ඔබතුමා ගත්තේ ක්‍රියාමාර්ගය ඔබතුමා ගත්තේ මොන දේවල් කියන්නේ ඔබතුමා මුලින් සඳහන් කරා ඉහළින් අණ ලැබුණා මෙහෙයුම් කරන්න එපා කියලා. ඉහළින් අණ ලැබුණා මේ ත්‍රස්තවාදීන්ට එරෙහිව කිසිම දෙයක් කරන්න එපා කියලා. එහෙම තත්ත්වයක් තිබිදී ඔබතුමා එවැනි තීරණයක් ගත්තේ නෑ. දැන් ඉහළින් අණ ලැබිලා තිබුණේ ගොඩ බිම මෙහෙයුම්. මොකද ගොඩ බිම තමයි මේ සටන් නිරාම ගිවිසුමේ යම් යම් කොටස්වල අඩංගු වෙලා තිබුණ ප්‍රදේශ. නමුත් මුහුදට සටන් නිරාම ගිවිසුම කිසිසේත්ම බලපෑවේ නැහැ. ඉතින් අවියායුධ එන නැවක් දැක්කනම් ඒකට ක්‍රියා කළ යුතු ආකාරය අපිට නිදහස දීලා තිබුණා. ඉතින් ඒකට කවුරුත් එපැයි කිව්වේ නැහැ. ඇත්තටම ඒ කාලේ ඔය කියන ඒ කාලේ ප්‍රශ්න කීපයක් ඇහුවා ඇයි නැව් විනාශ කරේ කියලා අහන්නේ නැතුව. නමුත් අහන්න දෙයක් තිබුණ නැහැ. මොකද අපිට යම්කිසි උපදේශ මාලාවක් තිබුණා අපිට. ඉතින් ඒ අනුව තමයි අපි හමුදා නිලධාරියෙක් හැටියට ක්‍රියා කළා. ඒකේ නමුත් ඒකට ලොකුවට චෝදනාවක් කවුරුවත් කරේ නැහැ. ඒ චෝදනාව ඔබතුමා කියන කාවේ සාම්පූර්ණ LTT කඳවුරු ගැසීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කර ඒක තමයි කාලේ. නාවික මහතාපතිතුමනි දැන් බොහෝ දෙනෙක් අද අපිනුත් අහන දෙයක් තමයි LTT සංවිධානය අද මොන තත්ත්වයක්ද? ඔතන සඳහන් කරා LTT සංවිධානය ආයෙත් මුලට ගිහිල්ලා කියලා. එහෙම නැත්නම් 80 යුගයට එහෙම අර තමන් විසින් නිෂ්පාදනය කරගන්නා අවයායුධ පාවිච්චි කරන තත්ත්වයට LTT සංවිධානය අදපත් වෙලා කියලා. නමුත් මෙහෙයුම් පවතිනවා. උතුරේ මෙහෙයුම් පවතිනවා. ඔවුනුත් පහර එල්ල කරනවා. දැන් මේ ආකාරයෙන් බැලුවාම ඔබතුමාගේ අත්දැකීම් අනුව ඔබතුමා කොහොමද දකින්නේ අද LTT සංවිධානයේ තත්ත්වය පිළිබඳව? ඔවුන්ට පිරිස් බලය නැද්ද? ඔවුන්ට ආයුධ බලය නැද්ද? අද ඇත්තටම LTT සංවිධානයට මොකද වෙලා තියෙන්නේ? මට පැහැදිලිවම කියන්න පුළුවන් අවියායුධ අතින් LTT දැන් හොඳටම පිරිහිලා. පිරිස් බලය අතින් හොඳටම පිරිහිලා. LTT දැන් උතුරේ වවුනියාවට උඩිනුත් මොහොමලේට පහළිනුත් එක්තරා භූමි ප්‍රමාණයකට කොටු වෙලා ඉන්නවා. දැන් අවියායුධ නැත්තම් ඒගොල්ලන්ට වැඩි වෙලා සටන් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට සුධර්මන් ගාවත් තුවක්කුවක් තියෙනවා, මං ගාවත් තුවක්කුවක් තියෙනවා. ඔයාට ඒකට මුනිසන් නැත්තම්, උණ්ඩ නැත්තම් සටන් කරන්න සුධර්මන්ට චිත්ත ශක්තියකුත් ඇති වෙන්නේ නැහැ. සටන් කරලා දිනන ලැබෙන්නේ නැහැ. පරාජයක් පිළිගන්නේ නැත්නම් දුවන්න වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි දැන් කොටින්ටත් වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා කොටින්ගේ සම්පූර්ණ පරාජය වැඩි ඈතක නෙමෙයි කියලා. නමුත් මම මේ වෙලාවේ පරිස්සම් යුතුය කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් යුද්ධයක් කරනකොට අපි මේ දින කාල වකවානු තියන්න හොඳ නැහැ. නමුත් අපිට පැහැදිලිව පේනවා මේගොල්ලෝ ඉතාමත්ම වේගයෙන් පරාජය කරා යනවා කියලා. ප්‍රභාකරන් නැවති සාධකයි. එහෙම නැත්නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන විලේජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියා කරන මේ නායකත්වයේ පිළිබඳව ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ? දැන් ප්‍රභාකරන් කියන පුද්ගලයා දැන් වැඩි පේන නැහැ. මොකද විශේෂයෙන් ගුවන් හමුදාවේ ප්‍රාහාර ඉතාමත් අදින්ම බලපානවා මේ ප්‍රදේශවල. අපි හැමෝම දන්න පරිදි තැමිල් සෙල්ලම් නැති වුණා. දැන් ඊළඟට තවත් ඉහළ පෙළේ නායකයෝ කීප දෙනෙක්ම ගුවන් හමුදාව විසින් විනාශ කරා. ඉතින් ප්‍රභාකරන්ට හිතුව
ඕන පරිදි එහෙම ගමන් කරන්න බෑ. ඊට අමතරව යුද හමුදාවේ යම් ක්‍රියාකාරකම් තියෙනවා ඒ ප්‍රදේශවල. ඉතින් ඒ අනුව දැන් කොටින්ට තම තමන්ගේ ගමනාගමනයත් බොහොම දුෂ්කර ප්‍රශ්නයක් වෙලා තියෙන ඒකේ නායකින්ට ඉන්න කීප දෙනා. මම හිතන්නේ වැඩිපුර නායකයෝ ඇතිත් කියලා දැන් ටික දෙනෙක් ඉන්නේ. ප්‍රභාකරන් ඉන්නවද නැද්ද කියලා ඔබතුමා මොනාකාරයෙන් දකින්නද? කවුරුත් අහන දෙයක් තමයි ප්‍රභාකරන් මැරිලාද කියලා. සමහර කෙනා ප්‍රභාකරන් ඉතාමත් දරුණු විදියට තුවාල ලැබලා තිබෙනවා. ඌ ඉන්දියාවට පයින් උත්සාහ කරනවා, මියන්මාරයට යන්න හදනවා කියලා ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. ඔබතුමා මොනාකාරයෙන් දකින්නේ? මේ බෙල්ෆිල්ලේ ප්‍රභාකරන් කියන මේ වසර ගණනාවක් පුරා මිලේජ්ජ ඝාතනය සිදු කරපු මේ ඝාතකයා තවමත් ජීවත් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් අද ප්‍රභාකරන් කෙනෙක් නැද්ද ඇත්තටම? ඒ ප්‍රශ්නෙට කෙලින්ම පිළිතුරක් දෙන්න අමාරුයි. නමුත් අපිට තියෙන බුද්ධි තොරතුරු අනුව ප්‍රභාකරන් කියන මිනිහා එක්කෝ තුවාල වෙලා තියෙන ගුවන් ප්‍රහාරයකින් එහෙම නැත්නම් අසනීපතක් තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම හරි තම කණ්ඩායම මෙහෙවන්න තරම් ශක්තියක් තියෙන තත්වයක් පේන්නේ නැහැ. ඔව් දැන් මොකද මම පසුගිය සතියේ යුද හමුදාපතිවරයාගෙන තහවුරු දෙයක් තමයි නාවික හමුදාපතිතුමනි දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ප්‍රධාන සාධකයේ ප්‍රභාකරන්. LTT සංවිධානයේ ප්‍රධානම සාධකය එහෙම නැත්නම් ත්‍රස්තවාදයේ ප්‍රධානම සාධකය වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන මේ ඝාතකයා. දැන් ඔබතුමා විශ්වාස කරනවාද මේ ප්‍රභාකරන් නැමැති මේ ඝාතකයා ඝාතනය කිරීමෙන්? එහෙම නැත්නම් ප්‍රභාකරන් කියන චරිතය විනාශ කිරීමෙන් මේ යුද්ධය නවතී කියලා? එහෙම නැත්නම් LTT සංවිධානයේ සහ මුලින්ම විනාශ වෙයි කියලා මේ ඝාතකයා ඝාතනය කිරීමෙන්? ඒක එක විදිහට අර්ථකථන දෙන්න පුළුවන් එක කෙනෙක්. නමුත් සාමාන්‍යයෙන් නායකත්වය නැති වුනහම ඕනෑම සංවිධානයක් කඩා වැටෙනවා. ඉතින් මම හිතනවා ඒ ඉරණම එකටත් හුඟක් දුරට වෙන්න පුළුවන් කියලා. ඇතිමුන්න කියන දෙයක් තමයි ඔබතුමා සඳහන් කරා අර සුනාමිය. මේ සුනාමියේදී ප්‍රභාකරන් විනාශ වුණා. එහෙම නැත්නම් සුනාමියට අහුවෙලා ප්‍රභාකරන් මැරුණා කියලත් විශාල ආందోලනයක් කටකතා පැතිරලා තියෙනවා. තවමත් ඇතිමුන් විශ්වාස කරන දෙයක් තමයි ප්‍රභාකරන් ජීවත් වෙලා නැහැ සුනාමියට අහුවෙලා මැරුණා කියලා. සමහර වෙලාවෙ ප්‍රභාකරන් වගේ කීප දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේක මේ රටේ ඉන්න ජනතාව හැටියට අපිත් අහගෙන ඉන්න දෙයක් බලන දෙයක්. ඔබතුමාලා තමයි අත්දැකීම් තියෙන්නේ. ඔබතුමාලා ඍජුවම ත්‍රස්තවාදීන් සමග එහෙම නැත්නම් යුද්ධය සමග ජීවත් වෙන පුද්ගලයෝ. ඔබතුමාලා කොහොමද දකින්නේ මේ කියන කතාවල සත්‍යතාවය කොහොමද? මම දන්නේ මොකද මම ප්‍රභාකරන්න මූණට මුල්ල හම්බ වෙලා නැහැ. ඉතින් ඔය ඒ වගේ හා සමානතාව පුද්ගලයෝ ඉන්නවද කියලත් මම හරියට දන්නේ නැහැ. ඔය වගේ කතා මේ ඉරාකයේ සදාම් හුසේන්ටත් කියලා තිබුණා, සමහර ලෝකේ වෙන නායකයන්ටත් කියලා තිබුණා. ඉතින් සමහරලාට මේවා හදපු කතා වෙන්න පුළුවන්. එක එක්කෙනා අතිශෝක්තියෙන් කතා කරනකොට සමහරලාට ඔක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන මට හරියට නිගමනය පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ උතුරේ ආරක්ෂක තත්ත්වය, රටේ ආරක්ෂක තත්ත්වය, ඒ වගේම නාවික හමුදාවේ සතු කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳවයි නාවික හමුදාපති වයිස් අධිපති වසන්ත කරන්නාගොඩ මහතා සමගිනුයි තුලාව දේශපාලන සංවාදය අද අප පවත්වමින් සිටින්නේ. මම මුලින් කිව්වා වගේ ලක්කඩු ගුවන් විදුලිය ඔස්සේ අපට පුළුවන් තුලාව දේශපාලන සංවාදය සමගාමී විකාශය තුලින් අහුම්කම් දෙන්නට. ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු.
ලලිත් සිල්වා